කූර ගහනවා තෝගේ පුකේ. තොපිලගේ කූරු ගනිල්ල අතට. තොට කෙලවන්නම්. කූර ගහනවා තෝගේ පුකේ. මම මේ තොපි දෙන්නට හොඳින් කියන්නේ. තොපි දෙන්නට ඕන විදිහට මේ පොල්ල පාවිච්චි කරන්න බෑ. එහෙම වුණොත් පොල්ලෙන් පොකට දෙයක් ගහලා එළියට දානවා. පටන් ගනින්. 1 2 3 කොපර කොපර පිපිඤ්ඤා. අමරබන්දු රූපසිංහ. අම්මා කෝට්ටෙන් පොකට පාරක් ඕනිද? ප්‍රේම දඩයම. යහපන් ඔබල දෙන්නගේ ප්‍රශ්න වලට ශිවන්‍යව ගාව ගන්න එපා. දෙන්නගේ පවුල් ප්‍රශ්න ගෙදර තියාගනින්. මෙතනට ගේන්න එපා. උඩපල ගත්තත් වට්ටක්කා. ශිවන්‍යා ඔයා මට කැමතියිද? මගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්න ශිවන්‍යා. බලන්න මගේ ආදිරි ඇස් දෙකෙන් පේන හැටි. දෙක්කාම ආදිරි හිතෙනව නේද? මේකිත් කියන දෙයක් අහන්නේ පළ කිව්වහම ගෙදර. අනේ දෙයියනේ. අලුවනේ බලන්න පුඤ්ඤසෝමගේ ගමේ කෑල්ලකින් ලියුමක් ඇවිල්ලා. මං නම් හිතන්නේ මුගේ ගමේ කෑල්ලකින් නෙමෙයි වගේ. මට පින්නේ මුගේ හොර ගෑනිද මන්දා. වල් පරයා හිතන වෙති මගෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා බලපන්දට කරන දේ. මට ආරංචි තෝ සපුමලිනගත් එක්ක රවුම් ගන්නවා කියලා. මා වටේ ගෙනින්න තෝ සපුමලිනගත් එක්ක රවුම් ගන්න. වල් පරයා පන්දට කදිරයියට කියලා හොඳ පාඩමක් උගන්වන්න. තෝගේ මුණ කුඩු කන්නා මූසලයා බලාගනින්දෝ. අරෙන්කො පයියා ගල පැත්තේ මූසලයා. උමලී බඩුව උඹට වෙන කොල්ලෙක් ඉඳීම නැද්ද මගේ පුඤ්ඤවල්ල ගන්න. පොඩ්ඩක් හිටපන් මං උඹෙත් ඇවිල්ලා මුණ කුඩු කරන්නම්. වල් මූසලී ඉඳපන් මං එළියට එනකන්. පුඤ්ඤම පරිසම් වෙලා ඉඳහන් හොඳේ. එයනේ මල විලි ලැජ්ජාවයි. හැමදාම ඔය දැස හමු නොවන විට නොසන්සුන් හිත තාම වාරු නෑ මට. ඔබ ගැන හිත හිතා මිය යනවා හැර